ඒකට පුංචි කරුණු කිහිපයක් කියන්න. දරුවෙක් කුසට ආවට පස්සේ පින්වත් දරුවනේ ආයේ දෙමව්පියන්ට ලෝකයක් නැහැ. ඊට පස්සේ අර අම්මා රස්නේ වතුර ටිකක් බොන්නේ නැහැ දරුවට හානියක් වෙයි කියලා. සීතල වතුර ටිකක් බොන්නේ නැහැ දරුවට දැනෙයි කියලා. හයියෙන් ගමනක් යන්නේ කුස හෙල්ලෙයි කියලා. නිදාගන්නේ නැහැ. එක ඉරියව්වෙන් ඉන්නේ එහෙට මෙහෙට පෙරලෙන්නේ නැහැ කුස පොඩි වෙයි කියලා. ඒ විදිහට ඉඳලා බොහෝම ආශාවෙන් දරුවෙක් බිහි කරන්න යනවා. දරුවනේ දරුවෙක් බිහි කිරීමේ විලි වේදනාව කියන්නේ සමහර අම්මලා මැරෙනවා. මම දැක්ක ඒක අටුවාවේ විස්තරයක් තියෙනවා දරුවෙක් බිහි වෙන්න එන වේදනාව විලි වේදනාව මැරෙන්න තරම් වේදනාවක් ඇවිල්ලා තප්පරෙන් නැති වෙනවා කියනවා. ආයේ මැරෙන්න තරම් වේදනාවක් එනවා කියනවා. සමහර අයට හිතෙනවා කියනවා අර වේදනාව ඇවිල්ලා නැති වෙන මොහොත නිවන වගේ කියලා. ඔය හැම කෙනෙක්ගේම අම්මා කෙනෙක් එක වින්දා. අපි කියමු සීස කරලා ගත්තා කියලා. මේ බඩ පළලා අත දාලා දරුවා ගන්නවනේ. මේ මැස්සෙක් මදුරෙක් කාපු වේදනාව හිතන්නකෝ. මුලාමතක කරන්න එපා. ඊට පස්සේ දරුවා ඉපදුනාට පස්සේ අර විඳපු ඔක්කොම දුක අමතකයිනේ අර මූණ දැක්කට පස්සේ. ඒ මෑණියෝ අම්මාය. ඒ දරුවාට ජීවී දුන්නේ තාත්තාය. ඇඟේ තියෙන රතු පාට ලී ටික සුදු පාට වෙනවා. මේක පුදුමයක්. ආශ්චර්යයක්. අద్භූත දෙයක්. දරුවට කෑ ගහගන්න බෑ. උගුරට මොනවත් ගිහිල්ලා නැහැ. කෑ ගහගන්න බැරි දරුවන්ගේ ඔබ කාගේත් මගේත් උගුර ඉස්සෙල්ලාම තෙත්තුනේ අම්මගේ කිරි ටිකෙන්. එහෙම තෙත්තුනාට පස්සේ ඒ කට හැදුනේ ඒ කතාව හැදුනේ අම්මා නිසා. කොච්චර කිරි බීලා ඇතිද? කල ගණන්. ඊට පස්සේ අම්මලා වැහැරෙනවා. දරුවෝ හැදුවට පස්සේ මේ ලස්සනට ඉන්න අම්මලා වැහැරෙනවා. අම්මලාගේ තරුණකම නහගෙන දරුවෝ ඉපදුනේ. දරුවෙක් ඉපදුනා කියන්නේ අම්මට තරුණ කියන වචනේ නහලා දානවා. අපි කළේ. ඔයාලා තරුණකමට ආසයිනේ.